හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඉතින් ගයිස් අදත් මම ආවා ප්ලේබැක් එකේ එක මිෂන් එකක් නෙමෙයි මිෂන් ගොඩක් අරගෙන හරි ගයිස් ඉතින් මම අද නම් යන්නේ ඔය කූක් කියලා එකක් තියෙන අන්න එකෙන් තමයි ගියේ මේ ඒකෙන් ගියේ නෑ ට්‍රිප් කියලා එකක් තියෙන අන්න එකෙන් ගියේ ඒකේ වෙනම මිෂන් එකක් තියෙනවා තව අපිට එකක් තියෙනවා ඒ තුනේ විතරයි යන්න පුළුවන් තව පල්ලෙහාට තියෙනවා ඒ වෙන්නේ යන්න බෑ ඒ දන්නේ මම ඔය රොකට් මෑන් කියලා තිබ්බ අන්න එකට ආවා අපි ගිහින් බලමු එහෙනම්. කෙලින්ම ඉපදෙද්දිම රොකට් එකක් අතේ පියංකෝ ගිහින් ටැක්සි අයියේ කොහෙද ඔයා යන්නේ? ඔයා ඕන්නේ පොලිස් අය කෙනෙක් ඉන්නවා රොකට් එකක් ගහන්න හිතලා ගහුවේ නෑ. ඊට පස්සේ පස්සෙන් පන්නද්දි හදිසියෙ වාහනයක් අහුවෙන්නේ හොඳ එකක්. අපි ටිකක් පයින් වාහන වල ගිහලා මට රන්ද ඇති වෙලා. ඕගොල්ලන්ට ඇති වෙලා නැති වෙනව කමන්නේ. මේ වීඩියෝ එක ඉවර වෙනකම් සුපිරිම සෙට් එකක් තියෙනවා. ඉතින් තව මිෂන් ටිකකුත් තියෙනවා. ඒ හින්දා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරි ඉතින් අපි යන් වාහනේ අම්මෝ ලැම්බෝගිනි. යයි ලැම්බෝගිනි ගන්න මොනෝ නැත. මේක ඉතින් තව හොඳ වාහන මේ ආයි දෙසැම්බර් වල අප්ඩේට් එකක් එනවලු. ඒකේ බුග්ගාඩි අරවා මේ ඔක්කොම එනවලු. අර ලැම්බෝගිනි අයියා අර හෙට කපන්නේ නැහැ. අපි ෂෝට් කට් දාලා යන්. අර මං කිව්වේ මෙහෙට වයි කපන්නේ. හරි. අයියේ ඒව හොර වැඩ හොඳේ හප්පන් යන්න බෑ. දැන් නම් පාස් කරන් ගිහලා යනවා. බටන් එක ඔබමු හරියබුවා. දැන් ඉතින් මම මොනවක් කරන්නේ මූ තනියෙන් තමයි දුවන්නේ. කියන්නේ බටන් එක ඔබපු ගමන් තනියෙන් මේ තමයි යන්නේ. දැන් මම ඔබන්නේ අර එතකොට අපි ෂෝට් කට් දාන්න එහෙම බෑ. අපි දැන් හදිස්සියට ඉස්සරහට යන බටන් එක ඔබපු ගමන් මේ ඌ වෙන පැත්තකට යනවා. එතකොට අපි බටන් එක ඔබපුවා කැන්සල් වෙනවා. හරි බඩු ගත්තා. අයියෝ ගොන්න බං ගත්ත ගමන් වැදෙනවා. මට ලැම්බෝගිනි ගත්තට කවදාවත් පදින්න බෑ. පේනවනේ කෙල්ලගෙන යනවා සෙට් එක ලයිට් ගහගෙන ගිහිල්ලා ඇනුන ගමන් සකබුන් සලබලස් ඔය කිව්ව ගමන් ඇනුන අපි අංකු ටිකක් දුරට මේ මට තව එක හතුරෙක් අහුන්නේ හරියට හරි ඒ ගිනි ගන්න හරියනේ බඩුනේ හරිනේ අමාරු කමන්නේ අද මම මේ කොහොමද ගෙන මරාගෙන මැරමු කියලානේ ඉන් කොහොම මරාගෙන මැරෙන්න තමයි ආවේ මරාගෙන මැරෙන්න බෑ හතුරෙක් එක්ක නේ වාහනයක් මරාගෙන මැරුණේ කමන්නේ අපි ආයියා අන්න එක්කෙනෙක් වහලේ උට්ට යනවා මේ වහලේ උට්ට යන ස්ලේනස් ලෝනේ ගියා ඒ හඳක් තිබ්බ දැක්කද හන්දෙන් අදාළ නෑ බලමු අර පැත්තට යන්න අර නිකන් අර ගින්දර යන අයිටම් මේ තියෙන අර බෑග් එක හයි කරගන්න අර බෑග් එකක් වයි තියෙන්නේ මොකද්ද මේ වෙන්නේ ගයිස් අවුලන්නේ අපි හැම හැරිලා යන් කමන්නේ යන්කෝ මොනෝ කරන්නද අන්න පල්ලෙහා ඉන්න සෙට් එකයි මෙතන ඉඳන් තියමු හරි තිබ්බා අයියෝ තිබ්බේ කොහෙද වැදුණු කොහෙද අපරායි මයි රොකට් එක අන්න වාහනේ හැපුණා දැන් තියමු හරි එක්කෙනෙක් ඉවරයි අර පේනවනේ අපේත් ගොඩක් මැරිලා ඔය උඩින් පෙන්නන්නේ ඔය අපේ ගන්න එහෙම පෙන්නන දැන්ට පල්ලෙහා පෙන්නන්නේ අපේ ටීම් එකේ කට්ටිය අනිත් ටීම් එක වැඩිපුරම අයියෝ අපරායි රොකට් එක වැඩිපුරම මැරිලා තියෙන අනිත් ටීම් එකේ මට ඒව දාලා නැහැ මේක හෙලිකොප්ටර් එක සෙට් වෙලාම නෑ මට තියෙන මට තාම එකපාරක් ඔය හෙලිකොප්ටරේ හම්බෙලා නේ මෙන්න එක්කෙනෙක් නගිනවා මට එහෙම තියන්නේ ඌ වෙන කොහෙද ගියා ආර මිස්ටර් පින්ක් කියන්නේ ඕක තමයි මට හැමදාම මිෂන් එකක් ගල්දී හම්බ වෙනවා ඕක හැම මිෂන් එකකින් අයියෝ කොහෙද දේද හැම මිෂන් එකකින් ඉන්නවා මේ ලැම්බෝගිනි පාර දාලා යන මෝඩයා කවුද අපි යන් අයියෝ වටෙන් ගිහලා නගින්න එපා ඕක දිගේම බඩ ගන්න වහල උඩ නගින්න වගේ යෝ මේක හරියන්නේ අපි ටිකක් එහා පැත්තට කරලා යන් කොයිද මේ කොච්චර ගාය යන්නේ අපි එහා පැත්තට ගියා හරි දැන් යන් මට ඉතින් කොහොම ලැම්බෝගිනි ගත්තට පදින්න පුළුවන් කරන්නේ අයියෝ කියලා කට ගන්න බැරුණා හරියට හරි ඒ කණෙන් බේරුනේ අර මගේ එහා පැත්තේ හිටපු එක ඉවරයි උත් මගේ ටීම් එක කරන්න දෙයක් නැහැ ඉතින් ඒ උනාට නැග්ගනේ අය කියන්නේ දෙන්නෙක් ඉන්න හරි දෙන්නයි අපි පිස්ටල් එක අරන් දියමු මෙතන මැෂින් ගන් නාස්ති කරන්න හොඳ නැහැ අරුණු පිස්ටල් එකෙන් අපි ළඟට ගිහින් තියමු හරි එක්කෙනෙක් ඉවර වෙන්න ළඟයි ඉවරයි දෙන්න ඒ කොහෙටද ඒ වැදුනේ වෙනත් තැනකට වැදුනා ඔයගොල්ලෝ දැක්කද දන්නේ දැක්කම කමෙන්ට් එකක් දාන්න යන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න තිය සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් කමෙන්ට් දාන්න ඉතින් ඔය ඕවා තමයි කරන් තියෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට වාසියක් වෙන්නේ නැහැ මට වාසියක් වෙන්නේ නැහැ ඒ අර මැරිච්ච හිට මේ නිවුස් කාර්යයත් අපි නිකන් හරියට හරි නිවුස් කාර්යය රොකට් එකක් ගහන යකෙලුණානේ අපි දැන් වෙන මිෂන් එකකට යන්ද කොන්න මේක තව චුට්ටක් ගහලා බලමු හරි එකයි අපිට මේක රොකට් 100ක් හම්බුනේ රොකට් කියලාම නම තිබ්බනේ පොලිසිය නම් විශ්සිලා තියෙන හොඳටම
පොලිසියට බය නැහැ උනාට අද පොලිසිය ආවුනා පොලිසිය එන්නේ නැහැ. මාර ප්‍රශ්නේ මේ කාර් එක පෙල්ලිලා තියෙනවා. මේකට එකක් තියෙන ඔරියට හරියේ කොහෙන්ද වැදුනේ. කවුරු හරි අර කාර් එකට තිබ්බ මට වැදුනා. අපි වෙන එකකට යන්නේ. පියංකෝ වෙන එකකට කොහොම ස්ක්‍රීන් හරි. තුට්ටි මිස්ටේක් එකක් වුණා. අපි ඔය තියෙන්නේ අර නිකන් මොකද්ද? කාර් රේස් දැන් ඔයගොල්ලෝ පැදලා එපා වෙලා ඇති. how to play නම් ඕනේ. අපි වෙන එක. පොඩි ඒක තිබෙන 아무තු කාර් එකනේ. මට මේ කාර් එක එකපාර හම්බෙලා තියෙනවා. කමන්නේ ගිහින් බලමුකෝ ටිකක් දුර. මේකේ අපිට හම්බෙන්නේ රොකට්. අපි ටිකක් දුර නවත්තලා මොකද්ද වටේ වැටෙන්නේ? ඉස්සරහට ගිහලා තියමු කියන්න හදද්දි මොකක් හරි වුණා. ඇත්ත වැඩ හොඳේ. යකෝ මන් 16ට ඉවරයි කියලා මේ මොකක් හරි වුණා. අනේ මන්ද ඒක හරියන්නේ අපි වෙන එකකට යමු. වෙන එකකට මොකද්ද ගහන්නේ? මේ තියෙන්නේ නිකන් ඔය නිකන් බෑග් එකක් ඔය එකක් තියෙන. අපි ඒකට යමු. මේ තියෙන අර බෑග් එක ආරක්ෂා කරන ටීමේ තුම්මෝ හෙන දුරක් ඈතින් පොඩ්ඩින් මම පොඩි දෙයක් දැක්කා වගේ උඩ ගිහින් බලමු. මේ ෂොට් නම් හරියන්නේම නැහැ ඉතින්. ඔය හෙලිකොප්ටරේ පළවෙනි වතාවට හම්බුනේ. අපි එහෙනම් අනිත් ටීම් එකේ ඉන්න දැන් ෂණිකෙන් අය අර තාප්පේ ලොකු තාප්පකින් එහා පැත්තේ හිටියේ. ඒකට යනවා නම් හෙලිකොප්ටරේ නැතුව යන්න බෑ. අර ඉන්නේ සෙට් එක. අපි එහෙනම් මම ඔයගලන්ට පෙන්නන්නම්කෝ ඔය ගංගකුයි තාප්පෙකම වෙන් වෙලා තිබ්බේ. මෙන්න මෙතන යන්න ඉදිහම්ම නැහැ. යනවා නම් අර තාප්පේ උට්ටරගෙන ඔය. ඒක උට්ටරගෙන ඉන්න විදිහකුත් නැහනේ. ඒක උට්ටරගෙන ඉන්න පුළුවන් නම් මොකක් හරි ගැටයක් ගහගන්න තිබ්බා. මේ තියෙන ලොකු තාප්පේ. මෙතනින් පැනගන්න කොහොමද බෑ. ගඟෙන් එහාට පැන්න. අපි අර රේස් යන ට්‍රැක් එක තියෙන්නේ. රේස් යන ට්‍රැක් එකද ඔව් ඒක තමයි. නෑ ඒක නෙමෙයිද මන්ද. මොකක් හරි ඔය රේස් යන ට්‍රැක් එක මට මතක විදියට අර අපි රේස් පදින්න අන්න එක. කමන්නේ. ඒවත් දාන්නේ අපි යන්කෝ. යන් එළියට ගියගමන් නිකන් වෙඩිල්ලක් දැක් තියාගෙන යන්න. අපරාධ උණ්ඩනේ. මේ ලැම්බෝගිනි අයියා කෙනෙක් උඩින් මාව දැක්කත් දන්නේ හොරියට හරි දැක්කලා ඔය ආපු ගමන් එන්නකෝ චොපර් එක මේ මූ පන්නනවා චොපර් එක ව්‍යායු චොපර් එක වටේ යන චොපර් එක හරවන් එනවා කියන්න අපි නගිමුද ලැම්බෝගිනියට නගින්න බෑ හිර කරලා තියෙන අර ටයර් එක දෙපැත්තට කපනවා ඉවර යන්නේ හරි කමන්නේ අපි නැගිමු අනේ මේ නගින බටන් එක බුවන් නැගින්න අපි චොපර් එක නගලා ගිහිල්ලා අතරින් බාමුනේ නෑ මේ පයින් යක් එතන හිර වුණා ඒක සර බෑග් එක අරන් කෙලින්ම ෆෝම් වෙලා තියෙන්නේ වෙඩි තියන්න ඕනේ හරි බෑග් එක ගත්තා මම යෑමක් තියෙන ෂේපට අපිට දැන් මේ තප්පර 19ක් ඇතුළේ කොහෙද තැනකට යන්නලු තප්පර 19ක් ඇතුළේ යනවා චොපර් එක තමයි කොහෙද නැවැත්තුවේ අයියෝ මේ මදියට මේ ගස් අස්සට ඉංගෙනවා අපි අර පෙන්නන් තැනට යන්න බෑ තාප්පේ චොපර් එකම ගමු නැත්තම් පයින් කොහොමද තප්පර 19 යන්න බෑ ඒක වෙන කතාවක් එයි මේ පැත්තට යවන දිහාට මේ යන්නේ අර අනිත් පැත්තට හැරෙනවා ඇයි දන්නේ වයිරෙන්නේ ලැම්බෝගිනි අයියෝ චොපර් එක අරන් ගියා අයියේ එහෙනම් අර ලැම්බෝගිනි ගින්දර දානවා සයිලන්සරෙන් ඇයි දන්නේ කමන්නේ අපිට ඒ වදාලා නෑ අපි යන් අපේ පොට් එකට අර පෙන්නන්නේ හරි ඉස්සමු අර නිපාටින් පෙන්නන්නේ අන්න එතන තමයි යන්නේ මොනෝනා මේ ගඟෙන් එගොඩ වෙන එක නම් චොපර් එක නැතුව කරන්න බෑ යට පාරක් තියෙන අරියට හරි වැදුනේ කමන්නේ තව චුට්ට දුරනේ මේ ටික පයින් යන්න කොහෙන්ද යන්න තියෙන්නේ කොහෙද අපි වටෙන් ගිහින් බලමු ඔය චොපර් එක තිබ්බ තැනද කියලා කොහෙන්ද යන්න තියෙන්නේ අරහෙට යන්නලු බලමු ගිහින් පාර අරහෙට යන්නලු කොහෙට යන්න තියෙනවද දන්නේ බලමු අපි චොපර් එක ගමුකෝ ආයි ගිහිල්ලා මට හිතාගන්න මේ දැන් ලැම්බෝගිනි පැටව ගහලා වගේනේ මේ ෆෝන් කෝල් එකක්වත් එන්නේ ලැම්බෝගිනි පැටව ගහලා කොහේ යන්නේ නැත්නම් ලැම්බෝගිනි හම්බෙනවා අර මේ අර නිවුස් කාර් එක තමයි හම්බෙන්නේ නැත්තේ ඒක තිබ්බනම් මරු ආතල් ටිකක් ගන්න තිබ්බා කමන්නේ අපි යන්කෝ අන්න දැන් තමයි මොකක්ද උනේ මං හිතන් තප්පර 19 ඉවර ඇති මේ කාය මුලින් නම් සුපිරි ගන් ටිකක් හම්බුණා අපි යන් චොපර් එක මම මේ පාර දැක්කේ නෑනේ තියෙනවා කමන්නේ අපි යන්කෝ චොපර් එක තිබ්බ තැනට චොපර් එක නෑ දැන් කොහොමද මම යන්නේ වනම් බෑ හොඳේ චොපර් එක නෑ මට යන්න විදිහක් නෑ මොකද්ද බෑග් එකකුත් තියෙනවා කමන්නේ අපි රොකට් එකකුත් හම්බුණා
කමන්නේ අපි වාහනයක් අරන් යන්කෝ බලන්න. මොන්න හිතන්නේ යන්න පුළුවන් වෙයි කියලා චොපර් එක නැතුව. කොහොමත් එතෙන්ට යන්න බෑ. මම ඉතින් කරන් දෙයක් නැහැ. එම්ම ගිහිල්ලා වාහනයක් ගමු. මෙතන උඩ පාර යන්ද? කමන්නේ යන්කෝ. මෙතන උඩ පාර නිකන් අර අමුතු තැනක් බෑම් ගහලා තියෙනවා. මේ අස්සවල් වලින් තමයි යන්න ඕනි. මේ අර බෝට්ටුව තියෙන තැනට මේ ෂෝට් කට් එක. දැන් මං කොහොමද අයි සුපිරි ගන් ටික. බඩු තියෙනවා මොනව නැත අස්සල් මුල් වල. දැන් මං කොහොමද අනිත් පැත්තට ගියා නම් ගොඩ. බෝට්ටුවක් මේ පැත්තේ තියෙන එකක් අනිත් පැත්තට යන්න. අන්න පාරක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු. පාර ඉවරයිනේ අතනින්. කොහෙන්ද යන්නේ? අර අතන අර කුට්ට ගියා නම් හරි. යන්කෝ බලන්න. ටිකක් දුර යන්. ඒ වගේ පාලමක් කොහෙද තිබ්බේ? එහෙම කන්නේ නේ. ලැම්බුගිනි නම් යනවා මදි නොකියන්න අර මෙන්න ගමු ආයරෝ පස්සේ යන්න ඕනේ. කොහොම යන්කෝ ප්ලේස් එකට මෙහෙට යන්න කියලා කිව්වේ. අනිත් පැත්තට පොලිසිය එක පැත්තකින් අනිත් අය අනිත් පැත්තෙන් කොහෙන් යන්නද කියලා මට හිතා ගන්න බෑ. පොලිසියට නම් දැන් බය නෑ. මේ මෙහෙන් ගිහින් බලමු. එතනින් පාර වහලානේ. මෙහෙට යන්න මං තාප්පේ අස්සෙන් යන්නේ අයියේ. ඔයා කට තියෙන බඩේට ගියෝ අර අක්ක කොහෙද දුවන්නේ? එයා කොහෙද දුව මට අදාළ නෑ. මේ මෙතන උඩින් අර පාලම තියෙන එහා පැත්තට යන්න අපි එතනින් යන්න. පොඩ්ඩින් මේ පැත්තෙන් ගිහින් බලමු. බෑ අප්පා. තේරෙන්නේ නෑ මට දැන් කොහෙට යන්නද කියලා. උඩින් ගිහින් බලන්නත් හිතෙනවා. ඕන්නේ කියලා හිතනවා. ඇයි අර කල්න උඩට ගිහිල්ලා ලේසියට එන්න බැරි වුණානේ. ඔය උඩට ගියාම පිස්සු හැදෙනවා. කමන්නේ ගිහින් බලමුකෝ. අර මෙලෝ පාලමන්නේ. මෙතනින් මෙහෙට දැම්මා. මෙතනින් ආයි පල්ලෙහාට දාත හැකි. ඉන්න මෙතන තියෙනවා මොකද්ද ෆෙරාරියක්ද පගානියක්ද මොකද්ද මන්ද. මන්න එක මේ මන් දන්න තව සුපිරි ගන් ටිකක් තියෙන ප්ලේස් එක. මෙන්න මේ ඔය එහා පැත්තේ බිල්ඩින් එකේ තියෙන අන්න එක පිටිපස්සේ. අර ඔය තාප්පේ අස්සේ යන්නත් දන්නේ අපිට ඒ පැත්තට යන්න කියන්නේ. ගියා. යන්කෝ මේක පිටිපස්සේ තියෙන්නේ. මෙන්න මේ තියෙන බඩු මේ වැදුනානේ. මේ අපිට ගඟ අස්සේ යන්න මේ ගඟේ යන්න කියලා දන්නේ මේ කියන්නේ. එක බෝට්ටුවක්වත් තියෙන්න ඕනි. එහෙම යන්න බෑනේ. මොකෝ කරන්නේ? මේක හරියන්නේ නැහැ. අපි මේක එන්ඩ් කළා දාමුද? හිතෙන්නෙත් නෑ. මෙන්න හෙට යන්. හරියට හරි ගිනි ගන්නවා. දැන් යන්න දිහා නෑ. මේක එන්ඩ් කරමු මෙතන. තමයි වීඩියෝත් එන්ඩ් කරන්න යන්නේ. ගුඩ් බයි.